තොපි එන්න එපා ඉංග්‍රීසි බැරි නම් බා. අත උසලායි. ලෝ ෆැකල්ටි එකේ කොල්ලෙක් කීර්තිමත් දරුවෙක්. ඒ ඔක්කොම ඇවිල්ලා බලන්න. ලස්සන ජීවිතයක් තියෙනවා. හයි. අද කැම්පස් නිමාඩු දවසක්. ඉතින් අද අපේ හොස්ටල් එකේ යාළුවන්ගෙන් අහලා බලමු යාළුවා කොහොමද කැම්පස් ආවේ, කැම්පස් එකේ වැඩ කරේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. හරි අපි අපේ ස්ටඩි ඒරියා එකේ පැත්තේ ගිහින් බලමු කවුද අද ඉන්නේ කියලා. මම සිරි ඉමාල්ක. මේ ඉන්නේ අපේ ලෝ ෆැකල්ටි එකේ කොල්ලෙක් කීර්තිමත් දරුවෙක්. Oh my god! මචං උඹ කොහොමද අපේ කොළඹ කැම්පස් එකේ ලංකාවේ හොඳම නීති පීඨයට ආවේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා පුළුවන්ද? මහන්සි වෙලා ඉතින් වැඩ කරා ඒ ලෙවල් කාලේ පටන් ගත්ත දවසේ ඉඳලම ඒ ලෙවල් වලට ආපු දවසේ ඉඳන්ම අවසාන මොහොත වෙනකම් ඉතින් එක දිගට වැඩ කරා ඛණ්ඩවත් හරින්නේ දුර විශේෂයෙන්ම ඉතින් කියන්න දෙන්නේ සබ්ජෙක්ට් තුනක් තියෙනවානේ මේන් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න ඕනේ හැම සබ්ජෙක්ට් එකකටම එක වගේ මහන්සි වෙන්න ඕනේ නැත්තම් එක සබ්ජෙක්ට් එකක් විතරක් කරගෙන වැඩක් නැහැ මොකද සබ්ජෙක්ට් තුනම අපිට ඕන වෙනවා ඒ ලෙවල් එකට දාගන්න ඕන සබ්ජෙක්ට් වල පාඩම් කරනකොට දවස බෙදාගෙන එහෙම පාඩම් කරන්න පිළිවෙලකට නෝට් ටික හදාගෙන ෂෝට් නෝට් ගහගෙන හැමදාම ක්ලාස් යන ඉස්කෝලේ යන්න මම නම් අවසාන මුහුද වෙනකන් ඉස්කෝලේ ගියා මට ඉස්කෝලේ ඉතින් ලොකු සපෝට් එකක් හම්බුණා එහෙම තමයි ඉතින් දේලවලට සබ්ජෙක්ට් මොනවද කරේවා ආර්ට් ස්ට්‍රීම් එකේනේ ඔව් ආර්ට් ස්ට්‍රීම් එකේ මම කරේ ජෝග්‍රෆි ඇග්‍රි ෆිසික්ස් ඉසඩ් එක කොහොමද තිබ්බේ මගේ ඉසඩ් එක 2.5.9 නේද මේ ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළවෙනි. ඉතින් ඉමල්ක කැම්පස් එකේ නංගිලා මල්ලට මොකද්ද වැඩ කියන්න තියෙන්නේ? ඔය ඉතින් කියන්න තියෙන්නේ ඒ ලෙවල් වලට හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. හොඳ ඉසෙට් එකක් ගන්න. ලෝ ෆැකල්ටි එකේ ඉන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඉතින් මුල ඉඳන්ම අතහරින්න නැතුවම ලොකු ගේමක් ඉන්න ඕනේ. ගන්න ඕනේ. හොඳ ඉසෙට් එකක් ඕනේ 1.9ක් විතර සබ්ජෙක්ට් වලට එක වගේ ලකුණු තියෙන්න ඕනේ. අනුගණන් තියෙන්න ඕනේ. ඒක සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා මේ විදිහට හොඳට වැඩ කරන්න අනිවාර්යයෙන් ඉතින් කොළඹ ලෝ ෆැකල්ටි එකේ ලංකාවේ අනිත් විශ්වවිද්‍යාලයේ අනිත් ලෝ ෆැකල්ටි මේ ඉන්නේ මැනේජ්මන්ට් එකේ මිඩ් එකට සූදානම් වෙන හේෂාන් මචං ඔබ කොහොමද මේ කැම්පස් ආවේ අපේ කොළඹ කැම්පස් එකට කරපු සබ්ජෙක්ට් මොනවද බං ඔබ ඒ ලෙවල් වලට account එක උන් බීස් කරේ නා ඉසඩ් කරේ නෑ බා ඉසඩ් එක කොහොමද ඒ නිසා කෙල වෙලා තියෙන්නේ ඉසඩ් එක 1.7යි 9යි 3යි 8යි කැම්පස් එකේ ඉන්න කොල්ලොන්ට මොකද්ද කියන්න දෙන්නේ ඉතින් තොපි එන්න එපා ඉංග්‍රීසි බැරි නම් බා වැඩක් නැහැ කතා කරලා ඉංග්‍රීසි බැරි නම් තොපි ගෙදර ඉඳිපුවා වෙන මොකුත් කරන්න බෑ emotional damn මේ ඉන්න අපේ මැනේජ්මන්ට් යාළුවෝ මිඩ් එක තියාගෙන කරන වැඩ දෙන්න සයිරු කීවන්කෝ අපේ මේ නංගිලා මල්ලාට උඹ කොහොමද කැම්පස් ආවේ කියලා පාඩම් කරලා පාඩම් මොන ලෝකෝල කරේ නෑ බං ඉතින් අත උසලායි පාඩම් නම් වැඩ අදාළම නෑ බං විඩ්ඩේ තියන්න වැඩ නෑ ඒ ලෙවල් වලට මොනවද කරේ උඹ සබ්ජෙක්ට් ඒ ලෙවල් ඉතින් normal කොමර්ස් ටිකම තමයි ඉතින් accounting කොමර්ස් සබ්ජෙක්ට් ඉකෝ ඉසඩ් එක කොහොමද තිබ්බේ අපේ කැම්පස් එකට එන්න ඔන්දී නම් තිබ්බේ 1.68 මොනවද නංගිලා මල්ලාට කියන්න දෙන කැම්පස් එකේ බලන් ඉන්න කට්ටියන්ට වැඩ කරන්නේ ඉතින් ඇවිල්ලා අපි වගේ අතල්ලා ඉන්නවා මේ ඉන්නේ මගේ රූම ඔය ඉවන් බලන්න කොහොමද කැම්පස් ආවේ කියලා ඇත්තටම මම නම් ඒ ලොකෝට කියන්න දෙන්නේ ලාවට පාඩම් කරන්නේ නැහැ කොහොමද අවතාරට කැම්පස් උත් ආවා නෑ මේ අපි මේ නංගිලා මල්ලාට තේරුම් ගන්න කියපන් කොහොමද පාඩම් කරේ කියලා සීරියස්ලිම පාඩම් කියනවා මම නම් කරේ පොඩි සිංහල වීසි එච්චර අමාරු විෂයක් නෙවෙයි පොඩි කතා පොඩ්ඩක් අමාරු විෂයක් තියෙන්නේ ඒක පොඩ්ඩක් බරදිලා වැඩ කරන්න කියලා තමයි කියන්නේ මේ අනිත් විෂයන් තියෙන්නේ සාමාන්‍ය එතකොට පාඩම් කරපු පැය ගාන එහෙම ලොකුවටම පාඩම් කරේ නෑ මහන්සි වුණා ලොකුවට දෙවෙනි පාරක් කෙලුනේ හින්දා තමයි දෙවෙනි පාර අවසාන මාසයේ විතර පාඩම් කරා බහැරම කරා අවසාන මාසයේ 10ක් 12ක් විතර වැඩ කරා අවසාන කුමාරි කොළඹට ආවා හරි ගාවිකට ආවා ඔන්න එහෙනම් අපේ මැනේජ්මන්ට් යාළුවෙක් ඉන්නවා කාන්තන් කියන්න බලන්න කොහොමද පාඩම් කරලා කැම්පස් ආවේ කියලා
ඇත්තට වඩා ලොකු කතාවක් මම මානසික පාඩම් කරලා ආවා. එතන මට නම් කැම්පස් යන්න නම් ලොකු ආසාවක් තිබ්බා. අර Facebook එකකින් වීඩියෝස් එක බලුවා මම. ඒ වගේ බලලා තමයි මට ලොකු ආසාවක් ආවා. ඊට පස්සේ තමයි මම කැම්පස් එකට ආවේ. ඔයා සාමාන්‍යයෙන් දවසට පැය කීයක් විතර පාඩම් කරාද? මම පේ කීයක් වෙන කියන්න බෑ. එමදාම ස්කෝලෙන් පන්ති ඉගෙන ගන්න එක කරනවා. එමදාම පාඩම් කරනවා. හැමදාම ඉස්කෝලේ ගියා. අවුරුදු දෙකක් ඉස්කෝලේ ගියා. එතකොට ගියා. උපරිම ස්කෝලේ ගියා පන්තියට ගියා. ඉසඩ් එක කීයක් විතර තිබ්බද බං? මම 1.69. සබ්ජෙක්ට් මොනවද කරේ? Subject accounts, economic and business. මොනවද කියන්න දෙන්නේ ඉතින් කොමර්ස් කරන නංගිලා මල්ලාට? ඒගොල්ලන්ට ගොඩක් කට්ටිය ගිහින් යන්නේ කොළඹ මැනේජ්මන්ට් කොහමරි පාඩම් කරලා කැම්පස් එන්න ඕනේ තමයි කියන්න තියෙන්නේ. එමදාම ස්කෝලේ පන්ති ඉගෙන ගන්න එක එමදාම රිවිෂන් කරන්න පේපර්ස් ටික කරලා බලන්න කැම්පස් එකේ බලලා මේ ජීවිතේ ඉඳින්න. හරි කාන්තන් මේ අපේ ටැමිල් යාළුවන්ට දැනගන්න පොඩ්ඩක් විස්තර කරලා කියන්නකෝ කැම්පස් ආවේ කොහොමද කියලා. ටැමිල් යාළුවන්ට நீ எல்லாரும் ஸ்கூல்ல கிளாஸ்ல படிச்சதெல்லாம் டெய்லி அன்னன்னைக்கு ரிவிஷன் பண்ணுங்க. ரிவிஷன் பண்ணி டெய்லி படிக்கிறத படிச்சுட்டு டவுட் எதுவும் இருந்துச்சுன்னா அப்பப்போ கிளியர் பண்ணி எல்லாம் முடிச்சுக்கோங்க. அப்போ நீங்களும் கேம்பஸ் வந்து இந்த வாழ்க்கையை அனுபவிக்கலாம். அவ்வளோதான் சொல்லுது. தேங்க்யூ. හරි ඉතින් අපි හොස්ටල් එකේ තාම යාළුවෝ ටිකකින් අහලා බලමු යාළුවෝ කොහොමද පාඩම් කරේ කියලා. මේ ඉන්නේ දිල්මික. අචම්බු කොහොමද කැම්පස් ආවේ පාඩම් කරලා? එහෙම ලොකු ඉෆෙක්ට් එකක් දුන්නේ නැහැ. ගොඩක් පාස් පේපර් වලට අවධානය දීලා වැඩ ටික කරගත්තා. එන්දා වැඩේ දැන්සට කරලා ප්‍රී එකේ ගේම ගහගත්තා. ඉසඩ් එක කොහොමද තිබ්බා? මම ඉසෙට් එක 1.23. කොමන් සබ්ජෙක්ට් එකමද කරේ? ඔව් කොමන් සබ්ජෙක්ට්. මොකද්ද කියන්න තියෙන්නේ කැම්පස් එකේ ඉන්න මල්ලිලා? එන්න කියන්නේ මම කියන්නේ හැමෝටම ওই කැම්පස් වලට යනම්ම නම් කියන හොඳ නෑ කියන කට්ටිය ඔක්කොම ඇවිල්ලා බලන්න. ලස්සන ජීවිතයක් තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරන මහන්සි වෙලා කැම්පස් ඇවිල්ලා ලස්සන ජීවිතේ ලස්සන කාලයක් ගත කරන්න. මේ ඉන්න අපේ මැනේජ්මන්ට් එකේ තව යාළුවෝ දෙන්නේ. දුමිදු. කොහොමද ඉතින් ඔබ කැම්පස් ආවේ මේ යාළුවන්ට කියපන්කෝ. මම නම් තීරිය වලට මොකක් බලන්නේ නැහැ. කාල්කුලේට් තමයි මොකක් ගියේ. මම ඉතින් පේපර්ස් වලින් තමයි මොකක් මේ ටාගට් කර එක්සෑම් එකට. හා. පේපර්ස් වලින් තමයි මොකක් ටාගට් කරලා විභාගයට ફોකස් කරේ. ඔය තියරි වලට ටිකක් බර දුන්නා. කොහොම හරි අවසාන මාස 8 වගේ තමයි මොකක් මහන්සි වෙන විභාගය. ඒ ලෙවල්ට මොනවද කරේ සබ්ජෙක්ට්? ඒ වලට කරේ DS Econ account. ඉසඩ් එක කොහොමද බන් තිබ්බේ? සෙට් එකේ තියෙන 1.8. මොනවද ඉතින් මේ ඒ ලෙවල් කරන නංගිලා මල්ලාට කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඔයාලා හිතාගන්න මම මේ කැම්පස් එකේ වෙනවා මේ කැම්පස් එක නැකලා මුලින් හිතාගන්න. ඒකට ඔයාලා දන්නවා මේ කැම්පස් එකෙන් ඕන නම් මේ එකක් ගන්න ඕනේ. මේ සෙට් එකක් ගන්න ඕනේ කියලා. ඒකට ඔයාලා මුලින් ඉඳන් මහන්සි වෙන්න. ඔයාලා හොඳට පේපර්ස් කරන්න. ඔයාලා කරන ප්‍රතිඵලය මත තමයි ඔයාලා ගන්නගේ තීරණය වෙන්නේ. තමයි කියන්නේ බෑ මේ කොළඹ මැනේජ්මන්ට් ගොඩක් අය හොල්පු හිණියක් තමයි කොළඹ මැනේජ්මන්ට්. මොකද කොළඹ මැනේජ්මන්ට් කියපුවම හැමෝටම පොඩි වැලිඩ් එකක් තියෙනවා. හොල්පු හිණියක් තමයි කොළඹ මැනේජ්මන්ට්. ඒක කියන්නේ තියෙන්නේ හැමෝම හොඳට මහන්සි වෙන්න. හොඳට පාඩම් කරන්න. හරි අපි හොස්ටල් කෝඩිනේටරෙන් අහලා බලමු කොහොමද කැම්පස් ආවේ කියලා. මචං මොනවද මේ ලෙවල් වලට කරේ? කොමර්ස් බංගලේ සබ්ජෙක්ට් මොනවද කරේ? කෝන් එකයි account එකයි business එක. ඉසඩ් එක කොහොමද මචං තිබ්බේ උඹේ? 1.8 මොකද්ද ඉතින් අපේ මේ ඒ ලෙවල් කරන නංගිලා මල්ලාට කියන්න දෙන කැම්පස් එන්න. ඔයාලා ඉතින් මහන්සියලා වැඩ කරලා එන්න. ඒ ලෙවල් කියන්නේ එච්චර මහන්සි වෙන්න ඕන. ඔව්. ඔයාලා මහන්සියලා වැඩ කරලා කොහොම හරි කැම්පස් එන්න. එච්චරයි කියන්න තියෙන්නේ. ඔව්. කැම්පස් ජීවිතේ සුපිරි. ඇවිත් කොළඹ කැම්පස් එකටම ඇවිත් බලන්න නේද? ඔව්. වෙනම ලයිෆ් එකක් ඇවිත් බලන්න. හිර අම්පාරේ කොල්ලා මැනේජ්මන්ට් එකේ උඹ කොහොමද වැඩ කරේ කියලා බලන්න අපිට මේ ඒ ලෙවල් වලට කැම්පස් එකේ ඔව් කැම්පස් එකේ මම මුලින් ඉඳන් වැඩ කරා 12 වසරේ 7 වසරේ මම එක්සෑම් එකට මාසෙකට කොහේ ගිහලා ෆුල් ටයිම් බැස්සේ නැත්තම් මුල්ටි ගේම් වලට ෂේප් එකේ ඉඳලා අවසන් ටිකේ වැඩ කරා. ඒ කියන්නේ මුලින් ඉඳන් වැඩ කරේ නැහැ. මුලින් ඉඳන් වැඩ ෂේප් එකේ ටච් එකේ හිටියා. ටච් එකේ හිටියා. ෂේප් එක කරන් ඉඳලා අවසන් මාසයේ ෆුල් ටයිම් බැස්සා. ඉතින් මම ඒ ලෙවල් වලට කරේ සංගීතයි සිංහලයි මීඩියයි. ඉතින් මට 2.0ක් ඉසඩ් එක තියෙනවා. අපි ඔයාලට ඉස්සරහට අපේ හොස්ටල් එකේ වීඩියෝ ඉතින් ඉගෙන ගන්න වීඩියෝ අපි කොහොමද කැම්පස් ආවේ කියන එක තවදුරටත් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි ඉතින් ඔන්න ඔහොම තමයි අපි හොස්ටල් එකේ කොල්ල කැම්පස් ආපු විදිහ. ඉතින් නංගිලා මල්ලාට කියන්න තියෙන්නේ මේ අපේ කට්ටිය කියපු විදිහට මේ දේවල් බලලා අහලා ඔයාලත් මහන්සි වෙලා කැම්පස් එන්න කියලා.
කැම්පස් එකදී කොළඹ කැම්පස් එකට එන්න කියලා තමයි අපි කියන්නේ. ලංකාවේ අංක 1 කැම්පස් එක. ඉතින් අපේ කැම්පස් එකේ මැනේජ්මන්ට් එකට ආර්ට් ෆැකල්ටි එකට එන්න නීති පීඨ ගොඩක් අය දන්නේ এডুকেෂන් ෆැකල්ටි. এডুকেෂන් ෆැකල්ටි ගැන කවුරුත් තාම වැඩිය දන්නේ නැහැ. හරි එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you.